අයිබෝන් යාළුවනේ ඉලෙක්ට්‍රිකල් දෙකක් ෂොප් එකට ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ යාළුවනේ රේසර් තියෙන ෆෑන් මෝටර් එකක් ගලවන්නේ. අපි මේකේ ඉර වෙනවා. මම හිතන්නේ මේ රේසර් එකේ ප්ලේ එකක් තියෙනවා. රේසර් එක ගිහිල්ලා වෙන්නේ නැද්ද? හොඳයි අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට මේ රේසර් ගහන්න නැත්නම් බෙයාරින් ගහන්න කොහොමද ගලවන්නේ කියලා. මුලින්ම පුරුදු විදියට මේ ගියර් බොක්ස් එකට සම්බන්ධ රොටේට් කරන වීල් සෙට් එකේ තියෙන මේ ෂාෆ්ට් එක ඩිස්කනෙක්ට් කරගන්න, ඒක නැත්නම් වෙන් කරගන්න. ඒක සම්බන්ධතාවය කියනකොට අපිට ඒක වෙන් කරන්න කරදරයි. ඊට පස්සේ ගලවන්න මේ ගියර් වීල් සෙට් එක. ඒවා පිටින් සයි කරපු ඉඳ ඒවා ඉඳ අපි ඒවා ගලවලා තියෙන එක හොඳයි. ඒවත් එක අපිට මේ වැඩ කරන්න අමාරුයි. මේක සම්පූර්ණ තිබ්බ බෑන් එකක් මම මේ ඉස්සරහ කොටස මේ කෑලිම ඔක්කොම ගලවලා තියෙන්නේ. මේ ඔක්කොම පෙන්වන්න ගියාම ඔයාලට වදේන්නේ ඒකයි. මේ විදිහට වරදී කියලා හිතන අපේ මාක් එකක් දාගන්න. ඕම්. දැන් අයි කරනකොට මේ පියා මාරු වෙන්නේ නැහැ. बाइक එකක් ඇවිල්ලා ෂොප් එක ළඟට. ඒකයි සද්දේ. ගලව ගත්තා නම් ලේසි මට පොඩ්ඩක් මගේ ඇරුණා. මේ කොයිල් සෙට් එක පරිස්සමට කොයිල් ගන්නොත් ඉතින් ඔයාලට මෝටර් එකක් අරන් දෙන්න තමයි වෙන්නේ. මොකද ඒගොල්ලෝ කියනවානේ ගේජ් වැඩ කරා කියලා. තමයි තියෙන්නේ. අද මම ඕගලන්ට කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා මේකේ ප්ලේ එක බලන්නේ කොහොමද කියලා. බලන්න මේක මේ. එල්ලෙනවා. අතට දැනෙනවා ඒක. ෆෝන් එකෙන් පෙන්වන්න බැරි වුණාට මේ පැත්ත එකත් ඒ වගේ අපි ගලව ගන්නවා. මේ පෑන් වලින්ම බෙයාරින් ගලවන්න ලොකු අමාරුවක් නැහැ. ඔයගොල්ලන් තව දෙයක් කියන්නද? මේ වගේ ගලව ගත්තම කල්පනාවෙන් මේ හැම වෙලේම මේ වයින්ඩින් එක ඇවිල්ලා තියෙන පැත්ත පිටිපස්ස නැත්තම් මේක අපි මෙහෙම කරලා අනිත් පැත්තට කොහොමයි අමාරුවෙන් දාන්න බෑ ටිකක් කියලා. එහෙම අමාරුයි. වැරදි විදියට හරි දාගත්තොත් මේ පෑන් එක කරගෙන අනිත් පැත්තට මතක තියාගන්න. ගලවලා වරද්ද ගන්න එපා. මේ වැරදුනොත් කේස්. මේ බලන්න ප්ලේ එක වලට පේනවද කියලා. පේනව නේද? කොහොම වුණාම මේ
මේක අපි ඔන් කරපුවම ඇති වෙන යන චුම්බක ක්ෂේත්‍රයේ මැග්නට් ෆීල්ඩ් එක වෙනස් වෙනවා. මේ බලන්න. මේක නම් ලොකුවට මේලා නැහැ. ඒකෙත් පොඩ්ඩක් තියෙනවා නේද? අලුත් බෙයාරින් දෙකක් අපි ගහන්න ඕන. යාළුවනේ මේ මම බෙයාරින් දෙකක් ගෙනාවා. අලුත් බෙයාරින් දෙකක්. මේ අපේ ස්ටෑන්ඩ් ෆෑන් හෝ මේ කුඩා ප්‍රමාණයේ ටේබල් ෆෑන් වලට අලුතෙන් එන ෆෑන් මෝටර වලට එන බෙයාරින් 608 ඉසෙට් කියලා තමයි ඒකේ බෙයාරින් නම්බර එක විදිහට ගහලා තියෙන්නේ. ඉතින් මම මේක ගෙනල්ලා දැන් මේ ගහන්න කියලා ප්ලාස්ටි කරලා පැකිනුත් කඩලා ඔක්කොම මේ පිටි කවර දෙකකුත් දාලා ලස්සන පැකින් කඩලා ඉවරලා මේකට ගහන්න ඕගොල්ලන්ට වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා මට ෆෝල්ට් එකක් දැක්කා. මම දැන් ඊට කලින් ඔයාලට ඒක පෙන්නන්නම්. මේක මේ බෙයාරින් ගහන්න එච්චර අමාරු නෑ යාළුවනේ. ඒකට කලින් වැදගත් පොයින්ට් එකක් තියෙනවා මම පෙන්නන්නම්. යාළුවනේ ඉස්සර මම ගෙදර වීඩියෝ කරනවා වගේ පැහැදිලි නැති වෙයි ඕගොල්ලන්ට. ඒකට පොඩ්ඩක් සමා වෙන්න. මොකද මම දැන් ෂොප් එකේ ඉන්න ගමන් මේ රිපෙයාර්ස් කරන ගමන් තමයි ඕගොල්ලන්ට වීඩියෝ කරන්නේ. මෙතන මේ ප්‍රධාන කුරුණෑගල පාරේ හරහා මේ වාහන යන හින්දා තමයි ඉතින් මේ ගෝසාව වගේ ඇහෙනවා. ඒකට පොඩ්ඩක් මට සමා වෙන්න. ඉතින් ඒ ගමන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් අපි දැන් මේක පැත්තකින් තියලා මම ඔයාලට මේ දැකපු දෝෂේ පෙන්නන්නම්. මෙන්න මේක තමයි දෝෂේ. දැන් මේකට යාළුවනේ බෙයාරින් ගහලා වැඩක් නැහැ. ඒත් මම ඔයාලට බෙයාරින් ගහන හැටි ඔක්කොම පෙන්නන්නම්. මෙන්න මේකේ මේ තියෙන පෑන් තටු මේ පෑන් නේ මේක කැරකෙනකොට ඇතුලේ මේ වයින්ඩින් එක කූල් වෙන්න මේ කුඩා පෑන් දෙකක් දෙපැත්තට බස්සලා තියෙන මේක ගලවන්න පුළුවන්. සමහර ඒවා මෙතන මේ වොෂර් එකක් දාලා මේ ක්ලිප් එකක් ගහලා එනවා මේ වොෂර් දෙකක් දාලා ලොක් වෙන්න වගේ. පොඩ්ඩක් හිරට දාපු වොෂර් දෙකක්. එතකොට මේක මෙතනින් පනින්නේ නැහැ. මට පෙන්වන්න ඕන මේක ගැන නෙමෙයි. මේ දෙපැත්තම දෙකක් තියෙනවා. ඒක ඕන මේ මේකේ හරි එකක් ගලවන්නම්කො. ඉතින් ඔයාලට මෙතන පේනවද වෙනසක්? මේක යාළුවනේ ෂාෆ්ට් එක කැවිලා තියෙන්නේ. මේකට අපි බෙයාරින් ගෙවවල වැඩක් නැහැ. ඒ වල බෙයාරින් දෙකක් ගෙවිලා ෂාෆ්ට් එකක් ගෙවිලා තිබෙ. මේ බලන්න මේ අලුත් බෙයාරින් එක. බලන්න මෙතන හොඳට තියෙනවා. ප්ලේ එකක්වත් නැහැ. කොම් බලන්න මෙතෙන්ට ආවම. මෙතෙන්ට ආවම ලොකු ප්ලේ එකක් එනවා. මෙතන නැහැ. නිකන් අත හෙල්ලෙනවා විතරයි. මෙතෙන් ගාපු ගමන් ලොකු ප්ලේ එකක් තියෙනවා. පේනව නේද? ඒ කියන්නේ මෙතන මිලිමීටරයක් විතර ප්‍රමාණයක් ගෙවිලා තියෙනවා. ඒ ගෙවිලා තියෙන එක එක්ක මේක ලේට් මැෂින් එකකට දාලා ලියවන්න ඕන. එහෙම නැත්නම් පරණ අයින් කරපු පෑන් එක මේ ඩයමීටර් එකම තියෙන මේ දිග සමාන මේ පොටයි දෙකම තියෙන මේ සිදුරත් සමාන මෙහෙම තව එකක් ඒ જાතියෙම එකක් හොයාගෙන මෙන්න මෙහෙම තියලා බලන්න ඕන. මේ ඒ જાතිය එකක් නෙමෙයි. මොකද මේ බලන්න එකක් වෙනස් ඔය. එබැවින් එකක් කොටයි. එහෙම බෑ. ඒකවල රත් වෙනවා. එක්ක මේකේ තිබුණේ කොට එකක් නම් මේ ලොකු එකක් දාන්න බෑ හිර වෙනවා. මේ ලොකු එකක් තිබිලා කොට එකක් දාන්න බෑ රත් වෙනවා. තේරුණාද? ඒ විදිහට තමයි මේව හදලා තියෙන්නේ. අපිට කරන්න පුළුවන් එකම දේ එක්ක මේක ලේට් මැෂින් එකට දාලා මේ පුරවලා ලියව ගන්න ඕන. එහෙම නැත්නම් ඉතින් මේ වගේ එකක් පරණ මේ කොහෙන් හරි මේ අයින් කරපු මෝටර එකකින් ගලවලා අරගෙන මාරු කරගත්තොත් වියදම අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ලේට් මැෂින් එකට දැම්මොත් ඒකටත් සෑහෙන මුදලක් යනවා. එතකොට ඉතින් ඔයාලට හිතෙයි අලුතෙන් පෑන් මෝටරයක් දැම්මනම් ඉවරයි කියලා. හරි. ඉතින් ඒකයි මම මේ දැන් ඔයාලට පෙන්වන්න හැදුවේ. මේම දේවල් ඕගොල්ලෝ බෙයාරින් ගහන්න ගියොත් ඉස්සෙල්ලාම බලන්න මේ වගේ ෆෝල්ට් එනවද කියලා. මේ බලන්න මේ පැත්තේ එහෙම මොකුත් වෙලා නැහැ. පේනව නේද? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක හොඳටම කැපිලා ඒ පැත්තේ බෙයාරින් එකත් මම ගලපුවා. ඔයගලන්ට කලින් මේ වීඩියෝ එකේ මුල ඔයගොල්ලෝ දකින්නද අර ලොකුවට ප්ලේ එක තිබ්බ පැත්තේ ඒ ගොඩක් බෙයාරින් එක ගිහිල්ලාට වගේම මෙතන ෂාෆ්ට් එකක් කැපිලා ඉන්න තමයි ලොකුවට ප්ලේ එක පෙන්වන්නේ. දැන් මම ඔයගලන්ට පෙන්නනවා මේක මේ මහා මාරුවක් නැහැ. ඊට කලින් මේ කප් දෙකෙන් ගොඩක් වෙලාවට බෑක් කප් එක මේ ෆ්‍රන්ට් කප් එක මේ බෑක් කප් එකේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ස්ප්‍රින් වොෂර් එකක් එනවා. මේකෙන් තමයි මේ බෙයාරින් මේ කැරකෙන්නේ නැතුව තල්ලු මේ ඉස්සරහට තද කරගෙන ඉන්න. ඒතර බෙයාරින් එක කැරකෙන්නේ නැහැ හවුසින් එකත් එක්ක. හවුසින් එක ඇතුලේ කැරකෙන එක වලක් ගන්න මේ විදියට ස්ප්‍රින් වොෂර් එකක් දාලා තියෙනවා. ඉතින් මේක මෙහෙම තියලා අපිට මේ විදියට නිකන් කොහොම තද කරපු ගමන් බහිනවා. එතන මේවට බෙයාරින් ගන්න එහෙම ලොකු අමාරුවක් නැහැ යාළුවනේ. නිකම්ම මෙහෙම තමයි ටොප් ගාලා වැටලා සාමාන්‍යයෙන් හිරයක් තියෙනවා. මෙහෙම වැටෙන්නේ නැහැ. ඒ ගන්නට හිරයි කැරගෙන මේක ඊට පස්සේ මේක බෙයාරින් ඇතුලේ කැඩිලා මොනවාරි වුණොත් තමයි මේ වටේ ඔක්කොම කැරගෙන්න ගන්න. එහෙම මේ හවුසින් එකත් කැපිලා
හොඳටම සවුත් වෙනවා. හරි යාළුවනේ. ඉතින් ඔහොමයි වීඩියෝ එක. හොඳයි එහෙනම් වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. දැන් මේක ආයෙ පිට කරන්න ආරම්භන මොකුත් බෑ. මම හැමදාම වීඩියෝ වල ඔයගලන්ට පෙන්නන්නේ මොනවාරි ෆෝල්ට් එකක් පෙන්වන්න තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඕගොල්ලෝ මේක ප්‍රයෝජනෙට ගන්න. ඕගොල්ලෝ හැම වෙලේම මේක ගලවලා ඕගොල්ලන්ට බෙයරින් ගහන්න හිතලා ගැලවුවොත් මම මේ කිව්ව කරුණු ඕගොල්ලෝ ප්‍රයෝජනෙට අරගෙන ඒවැයි තියෙන දේවල් බලලා කරන්න නැත්නම් බොරුවට බෙයරින් දෙකක් ගෙනල්ලා මේ හොඳ නාචි escape වගේ හොඳ බෙයරින් දෙකක් රුපියල් 800ක් විතර වෙනවා. චයිනීස් ඒවා නම් රුපියල් 200 ඉඳලා වගේ තියෙනවා. ඉතින් ඒකින්ද ඒවා බලලා ගන්න බොරුවට ගෙනල්ලා මේ ෂාප් ටේක් කැපිලා තිබුණොත් එහෙම අපරාධ රේසර් දෙකට ගිය මුදලත් ඔයාලට නාස්ති වෙනවා. හොඳයි යාළුවනේ නම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්නම්. මම අමල් සේනාරත්න. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. යාළුවනේ මගේ Facebook page එක AN Electrical කියලා Facebook එකේ තියෙනවා. ඒකත් follow කරලා support එකක් දෙන්න.